සුබ උදෑසනක් යාළුවනේ. ඉතින් අද උදෑසනම සුන්දර වැඩකට අත ගන්න හැදුවේ. මොකද මම කරන වැඩ කටයුතු අතරේ බොහොම ආසාවෙන් බොහොම කැමැත්තෙන් කරන තව එක දෙයක් තමයි පොල් කටු නිර්මාණ. ඉතින් පොල් කටුවකින් විවිධ දේවල් හදන්න පුළුවන්. ඇඳ පුටු මේස වුණත්, අල්මාරි කබඩ් පවා පොල් කටු වලින් නිර්මාණය කරන්න පුළුවන්. ඒකට අධික මිලක් යනවා. නිර්මාණය උසස් තත්වයෙන් කරන්න පුළුවන්. ඉතින් මම එහෙම උත්සාහයක යෙදෙන ගමන් තමයි ඉන්නේ. මම පෙන්නන්නම්. මේ තියෙන්නේ පොල් කටු නිර්මාණ සඳහා සූදානම් කරපු විවිධ වූ කොටස්. ඉතින් අද පොල් ගෙඩියක මිල බැලුවහම මොකද මේවා ගන්නේ කෙලිම ගෙඩිය පිටින්. මේකේ ඇතුලේ තියෙන පොල් ටික අපිට පාවිච්චි කරන්න අමාරුයි. පුළුවන් තෙල් හිඳින්න වේලලා. මොකද මේ පොඩි කටක් හදලා පොල් ටික උලුප්පලා තමයි මේ කැටේ අපි අරගන්නේ. ඉතින් එහෙම ගන්නකොට මේ පොල් හොයාගන්න එක හරි අමාරුයි. එකක් විශාලත්වයෙන් වැඩි පොල්. මේ වගේ පොල් ගෙඩියක් ගත්තොත් අද වර්තමාන පොල් මිලත් එක්ක මේ පොල් ගෙඩියට කියාවි රුපියල් 300ක්. ඒ තරම් වතුර ලීටර් දෙකමාරක් විතර මෙන්න මේ කැටයකට වැටෙනවා. මේ වගේ විශාල පොල්. ඉතින් මේ බොහොම දුෂ්කරව කටයුත්ත කරගෙන යන්නේ මේව හොයාගන්න අමාරු නිසා. ඉතින් මේ වර්තමානයේ පොල් මිල ගැන හිතුවහම මට හිතුණා වෙන්න මෙහෙම කියන්න. 970 දශක වල රුපියල් 3යි 4යි 100කම මිල පෙනෙනවා නේද පොල් සංවර්ධනයේ පල 120 පැනලා දැන් ගෙඩියේ මිල ඕනම රටක වැඩි වෙනවා ජනගහනේ. එය උහුලන්න මගේ රට ලොකුනේ නැහැනේ. මුත්තලා මේ මුත්තලා සිටුව ගහනේ. අදටත් ඵල ලබන්නේ අපි ඉදරුනේ. තනුමට ගෙවල් පල දැරු ගස් ටික කැපුවා. වෙන්දේසියෙන් ලොකු කම්පැනි පල දැරුවා. පර්චස් 3-4 වෙන් කරමින් බෙදුවා. පොඩි පොඩි ගෙවල් ඒ බිම්වල ඉදි කෙරුවා. පොළවේ පොහොර අඩුවන විට ඇද හැලුණා. ඒ ගස් කපා ගෙයි වහලට ලී ඉරුණා. ඉඩමේ හොඳට හිරු ආලෝකය ලැබුණා. ඉඩමම ලඳු කැලෑවක අසීරිය මැහුණා. ඔබ මුණ
ගැසෙනවා දිනකට තුනක් වරු දැන් නැත දකින්නට කනගාටුවයි පිරු යලි මතු දිනක පොල් වතු සරු කරන තුරු නාඩන් හිරමනේ පොල් මිල බහින තුරු තෙරුවන් සරණයි